හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. අද මම ඔයාලට වීඩියෝ එකකින් කියන්න බලාපොරොත්තු වෙන්නේ හංසනාගේ දිනෙත්මින්ගේ ආදර කතාවට සිද්ධ වෙන්න යන තවත් දෙයක් ගැන කියන්න. ඉතින් මේ වෙනකොට ඔයාලා දන්නවනේ හංසනා ටිකක් අවුලෙන් ඉන්නේ කියලා. ඒකට හේතුව තමයි පහුගිය දවස්වල හංසනා අරගෙන ගිහිල්ලා හිර කරලා තිබ්බා. ඉතින් ඒකට දැන් අහුවෙලා ඉන්නේ දිනෙත්මින්නේ. ඉතින් හංසනා මේ වෙනකොට හිතාගෙන ඉන්නේ දිනෙත්මින් තමයි මේ හැමදේම කරේ කියලා. නමුත් ඉතින් මම ඊයේ දවසේදී ඔයාලට වීඩියෝ එකෙන් කිව්වා මතක ඇති හංසනා තාත්තත් එක්ක පොලිසියට ගියාට පස්සේ එයාට පොලිස් කාන්තාවගෙන් අහන්න වෙන දේවලුත් එක්ක මේ වෙලාවේදී හංසනාට සැකයක් ඇති වෙනවා. ඇත්තටම කවුද මේක කරේ කියලා, දිනිත්මෙන් නෙමෙයිද කියලා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී ඔන්න හංසනාගේ හිත ටිකක් දිනෙත්මින් ගැන හිතනවා. මොකද මට මෙච්චර ආදරේ කරලා කීයටවත් එයාට පුළුවන් කමක් නැහැ මට එහෙම කරන්න කියලා. නමුත් ඉතින් පහුගිය දවස්වල හංසනාට බැනපු නිසානේ හංසනාත් ඒ විදියට හිතුවේ. ඉතින් ඇත්තටම හංසනා හිතනවා ඇයි මේ දිනෙත්මින් සර්ගේ මේ වගේ වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් දිනෙත්මින්ගෙන් සමාව ගන්න හංසනා තීරණය කරනවා. ඒ කියන්නේ දිනෙත්මින්ට නැවතත් හංසනා වෙනද විදියටම ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී නම් දිනෙත්මින් ඒ ආදරය, ඒ කියන්නේ හංසනාගේ මේ ආදරයට පිටුපාන්න කොහෙත්ම හිතෙන්නේ නැහැ. ඒක නිසාම හංසනාට කියනවා තියෙන අවදානම මේකයි කියලා පැහැදිලි කරලා දීලා මේකලාට අපි දෙන්නගේ සම්බන්ධය ගැන දැනගන්න ඉඩ තියන්න එපා කියලා හංසනාට කියනවා. ඒ බයටවත් කිසිම දෙයකට නෙමෙයි. ඒ හංසනාගේ ජීවිතය ආරක්ෂා කරන්න ඕන නිසායි දිනෙත් එහෙම කරන්නේ. නමුත් ඉතින් දිනෙත්මින් පොඩ්ඩක්වත් මේකලාට බයක් නැහැ. බය තියෙන්නේ හංසනා දිනෙත්ගෙන් ඈත් කරන්න. මොන වගේ දෙයක් මේකලා කරාවිද මීට වඩා ලොකු දෙයක් මේකලා විසින් කරන්න බැරි කමක් නෑ කියලා දිනෙත්මින් දන්නවා. ඒක නිසාම තමයි මේ විදියට මේකලාගෙන් මේ ආදරය හංගන්න උත්සාහ ගන්නෙ. හැබැයි ඉතින් මේකලා කියන්නේ උකුසු ඇසක්නේ. ඒක නිසා කීයටවත් මේකලාට හංසනාගේ දිනෙත්මින්ගේ ආදරය හංගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ඔන්න ඉදිරියේදී මේකලා දකිනවා හංසනා දිනෙත්මින් එක්ක ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී ආයෙත් මොන වගේ දෙයක් සිද්ධ වේවිද? මේකලා කොහොම මේ වෙලාවේදී හැසිරේවිද? ඒ ගැන දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න කියලා මගේ channel එකත් එක්ක ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.